එයාපෝට් කියන්නේ මොකද්ද? ගුවන් තොටුපළ. ගුවන් තොටුපළකදී මෙන්න කිහිප දෙනෙක් එකතු වෙලා යන සාකච්ඡාවක් ගැන තමයි ඔන්න අපි දැන් අවධානය යොමු කරන්නේ. මෙතන ඉන්නෝ characters තුනක්. How many characters are there? There are 3 characters. Officer Silva ඉන්නවා, නිමල් ඉන්නවා and mother ඉන්නවා. Right. Good morning. අපි දන්නවා ගුවන් තොටුපළකදී හරි කොහේ හරි තැනක කෙනෙක් හමුනාම අපි මුලින්ම greet කරනවා යාර නේ. We have to greet. Right. මේතනදී කියනවා මේ officer Silva කියනවා good morning. සුබ උදෑසනක් වේවා. May I see your passport and ticket please? හරි polite විදිහට ඉංග්‍රීසියෙන් යමක් කිල්ලන එකක් තමයි මේ කියන්නේ. MAY මේ කියන්නේ model auxiliary එකක්. අපි ක්ලාස් එකේ කරා. model auxiliaries වලදී හැමදෙස්සෙම ක්‍රියාපදයක කීවෙනි ස්වරූපය දෙන්නේ? පළවෙනි ස්වරූපය. හරි. එතකොට මේ ඔෆිස් ආනවා May I see your passport and ticket please? ගුවන් තොටුපළකදී හැමෝගෙම අහන්නේ identity card එක නෙමෙයි. මොකක්ද අහන්නේ? එයාපෝට් එකකදී අහන්නේ අනිවාර්යෙන් පාස්පෝර්ට් එක. ඇයි එහෙම පාස්පෝර්ට් එක අහන්න හේතුව? ඔයා එතනදී පාවිච්චි වෙන්නේ ඉන්ටර්නැෂනල් රූල් එක. ජාත්‍යන්තර නීතිය. ඒ කියන්නේ ඔයා එතන ඉන්නේ ලංකාවේ නීතිය විතරක් නෙමෙයි විදේශීය ගමන් සඳහා ගමන් කරන්න තමයි ඉන්නේ. ඒතර අනිවාර්යෙන් ඔයා ගාව මොකක්ද තියෙන්න ඕනේ? පාස්පෝර්ට් එකක් තිබිය යුතුමයි. right. ඔන්න ඊට පස්සේ කියනවා පැටියෝ good morning sir. අරයා උත්තර දෙනවා good morning sir. Here you are. මොකද්ද යම් කිසි දෙයක් තව කෙනෙක්ට දෙනකොට දෙන්නේ කොහොමද? Here you are. මෙන්න ගන්න. කොහොමද දෙන්නේ? Here you are. මෙන්න ගන්න. ඊට පස්සේ යනවා officer Silva කියනවා thank you. Where are you traveling today? බොහොම ස්තුතියි. Where are you traveling today? ඔබ කොහෙද ගමන් කරන්නේ? ඒතර මෙයා උත්තර දෙනවා නිමල් I am traveling to London for my studies. මම යනවලු ලන්ඩන් වලට. ලන්ඩන් තියෙන්නේ කොහෙද? එංගලන්තේ. එංගලන්තේ අඟනුවරක මොකද්ද? ලන්ඩන්. එයා ලන්ඩන් යන මොකටද ලන්ඩන් යන්නේ? for higher studies. higher studies කියන්නේ මොනවද? වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් පැටියෝ Tamanට පුළුවන් විදිහට හොඳ අනාගතයේ හොඳ ambition එකක් තියෙන්න ඕනේ. right, you have to be ambitious about your future. අනාගතය ගැන හොඳ ambition එකක් තියාගෙන තමයි වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් එimhe ඔයගලන්ටත් පුළුවන් අපේ O level ලස්සනට ඉවර කරලා A level ඉවර කරලා ලංකාවේ ඩිග්‍රී එකක් කරන ඩිග්‍රී එකකුත් කරලා higher studies වලට master degree එකකට හරි PhD එකකට හරි එංගලන්තේ හරි එහෙම නැත්නම් ඕස්ට්‍රේලියා හරි ඇමරිකාවේ හරි ඕනම රටකට ගමන් කරන්න පුළුවන්. හැබැයි පැටියෝ මම හැමදාම කියනවා වගේ මේ හැම දෙයකම ඔයගලන්ට ඕන වෙන්නේ මොනවද? ඉංග්‍රීසි. ඉංග්‍රීසි කියන්නේ මොන භාෂාවක්ද? ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක්. ජාත්‍යන්තර භාෂාවක්. එහෙනම් ජාත්‍යන්තර භාෂාවක් කියන්නේ ලෝකේ රටවල් කීයක් තියෙනවද? මම දැන් කීයද දුනා කීයද? 199. මේ රටවල් 199ම කතා කරන එකම භාෂාව මොකද? ඉංග්‍රීසි. ඒක නිසා ඉංග්‍රීසි කියන එකට අනිවාර්යෙන් හැමෝම ප්‍රයොරිටි එකක් දෙන්න. ඉංග්‍රීසි තිබුණොත් අනිත් හැමදේම තිබෙන්නත් ඕන. නමුත් ඉංග්‍රීසි තිබුණොත් අනිත් හැමදේම නැති වුණත් ජීවිතේ ඉදිරියට ගමන් කරන්න හැකියාවක් තියෙනවා. right. හොඳයි. ඊට පස්සේ බලමු. right. ඔන්න ඊට පස්සේ කියනවා is this your first time traveling abroad? මේ ඔබේ පළවෙනි විදේශ ගමනද? is this your first time you are traveling abroad? abroad කියන්නේ පිට රට. abroad කියන එක මට තව ලස්සන වචනයක් දෙන්න. overseas. very good. overseas. right. එතකොට මේ ඔබේ පළවෙනි විදේශ ගමනද කියලා අහනවා. එතකොට මෙයා උත්තර දෙනවා නිමල් yes sir. oh sir. this is my first international flight. මේක මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්. ඉන්ටර්නැෂනල් කියන්නේ ජාත්‍යන්තර ෆ්ලයිට් එක. ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකක් වෙන්නේ රටවල් දෙකක් අතර. දැන් සමහර වෙලාවට තියෙනවා ලෝකල් ෆ්ලයිට්ස් තියෙනවානේ. දැන් රට ඇතුලේ යනවා නම් අපි කියනවා ලෝකල් within the country. ලෝකල් කියලා කියනවා රට ඇතුලේ නම්. හැබැයි රටෙන් පිට නම් අපි කියන මොනවාද? ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් කියලා. ඊට පස්සේ යා කියනවා අනේ යාගේ අම්මත් ඉන්නවා ගෙදර. ගෙදර ඉන්න අම්මා පැටියෝ your mother එයා යන වෙලාවේදී අම්මත් ළඟට ඇවිල්ලා එයාගේ පිටිපස්සෙන් අම්මත් ඉන්නෝ ශක්තියක් විදිහට අම්මා කියනවා please guide him carefully. අම්මා පොඩි ආයාචනාවක් කරනවා. අම්මා පොඩි රික්වෙස්ට් එකක් කරනවා. මොකද්ද කියන්නේ? please guide him carefully. අනේ මහත්මයෝ please guide him carefully. අනේ පොඩ්ඩක් එයාට බොහොම carefully එයාට සැරපරවශව නෙමෙයි එයාට බොහොම අවධානයෙන් අනේ පොඩ්ඩක් එයාට කියලා දෙන්න කියලා අම්මා පොඩි රික්වෙස්ට් එකක් කරනවා. හැමෝම අම්මලා එහෙමයිනේ. එහෙමයි නේද අම්මලා? අම්මලා අපිට හරි ආදරේ නේද? ඒකෙන්ද තමයි අම්මලා ඕගලන් මේ අපේ ක්ලාස් වලට දාලා පැටව ඉංග්‍රීසි වලින් ඉස්සරහට මේ යවන්න හදන දෙමව්පියෝ ඒකයි. රයිට් මම හැමදාම කියන්නේ ඒකයි. මට වැදලා යනවා වගේ තමන්ගේ අම්මට තාත්තටත් වදින්න ඕනේ අංක 1. කවුද කියලා දෙන්නේ? බුදුහාමුදුරුවෝ. මෙතන ගොඩක් අය බෞද්ධයෝ. මොකද්ද කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ? gedara budun අම්මා. මම ඕගලන්ට කියලා දිනවනේ. පළවෙනි විවරණේ දුන්නේ බුදුරජාණන් වහන්සේට කවුද? අම්මා කෙනෙක්. මොකද්ද ජාතකය? මාතු පෝෂක ජාතකය. very good. දහම් පාසල් යන දරුවෝ යන්න ඕනේ. පුළුවන් විදිහට දහම් පාසල් යන්න පැටියෝ.
right මම දහම් පාසල් ගිය කෙනෙක් දහම් පාසල් හිටපු ශිෂ්‍ය නායකයෙක් මම පාන්දුර අංකොත් ඉහරේ right දහම් පාසලෙත් ඔයගලන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා right එහෙනම් මොකද්ද කියන්නේ මාතු පෝෂක ජාතකේ අම්මව පිටිපස්සේ කර තියාගෙන මොකද කරේ පීනුවා එගොඩට පීනුවා එගොඩට පීරලා ඉවරෙච්ච කම අම්මා කියන මොකද්ද මගේ පුතා මතු බුදු වේවා කියලා. අන්න පළවෙනි ගුරුවරයා දුන්නේ අම්මා කෙනෙක්. පැහැදිලිද? right. ඔයගලගේ අම්මලත් එහෙම තමයි පැටියෝ. ඔයගලගේ අම්මලා තාත්තලා අමාරුවෙන් තාත්තා ගෙදර හම්බ කරලා අම්මා හරියට ඒ දේ සැකසුරුවම් කළා. ඔයගලඟ මේ වන්නේ මොකක් වෙනින්ද? ඒගොල්ලන්ට යන්න බැරි වෙච්ච හීනේ ඕගොල්ලෝ හරහා achieve කරගන්න. ඒගොල්ලන්ට ඕනේ මමත් ඇතුළු මටත් ඉන්නව දරුවෝ දෙන්නේ. මමත් ඇතුළු අපි හැම කෙනාම බලන්නේ මොකද අපිට යන්න බැරි වෙච්ච තැනට අපේ දරුවෝ යවන්න. that is the main idea of their mind. ඒගොල්ලන්ගේ එකම අදහස තියෙන්නේ මොකද්ද? අපිට බැරි වෙච්ච දේ අපේ දරුවෝ ඉදිරියට යවනවා කියන එක විතරයි තියෙන්නේ. right. හොඳයි. ඊට පස්සේ බලමු ඔෆිසර් සිල්වා කියනවා එතකොට do not worry madam. madam ගණන් ගන්න එපා. do not worry මම බලා ගන්නම් කියලා කියනවා. everything is in order. එයා කියනවා everything is in order. හැමදේම තියෙන්නේ පිළිවෙලින්. everything is in order කියලා කියනවා. ඊට පස්සේ කියනවා නිමල් ටිකෙන් අහනවා did you pack your bags yourself? ඔබමද මේ බෑග් එක ලස්සනට පැක් කරේ කියලා නිමල්ගෙන් අහනවා. right. එතකොට නිමල් කියනවා yes sir I packed them by myself. right. හරි. දැන් මේ ඩයලොග් එක මෙහෙම ඉස්සරහට යනවා. right. දැන් teams වලට බෙදලා ඉන්න අය ලස්සනට right 1 2 3 start your conversation. Good morning. May I see your passport and ticket, please? Good morning, madam. Here you are. Thank you. Where are you traveling today? I am traveling to Australia. What is the purpose you are traveling for? I am traveling to my high studies. It is your first time aboard? Yes, sir. This is my first time. Please guide her carefully. She is little excited. Okay, madam. You are liquid or sharp? Liquid or sharp your hand luggage? No, madam. I only have my books. Oh, great. Because you know what? Normally when you travel, you can't take liquids with you. Right? That is a what? That is a rule. That is an international rule. Right? Travel rule. So you cannot take liquids with you. Right? Okay, good. Continue. Team number 3, please start your dialogue practice. Start. Good morning, sir. May I see your passport, please? Yes, good morning. Here it is. Where are you going to traveling today? I traveling to England today. Oh, that's a great one. Of the purpose of traveling. Oh, well, we are going to meet my friend in this holiday. Oh, that's a great news, sir. Do you have a return ticket? Yes, I do. Everything is fine. Please place your luggage and bags on the scale. All right. Have a nice trip. Thank you. Right. Now team number 1, they are going to do their conversation practice. Now you all are at where? At the airport. Okay, start your conversation. Good morning. Give me a passport and flight ticket. Good morning, sir. Here you are. Where are you traveling today? I am traveling to the Australia for my high studies. Oh, actually. Give me a luggage in check-in. Here you are. Oh, serious? Please guide him. Please guide him carefully. He is little nervous. Okay, man. Don't worry about it. Thank you, officer. Okay, your gate number is 68C. Boarding will be at 12:40 p.m. Thank you very much, sir. You're welcome. Have a safe journey. Thank you, officer. Have a pleasant.
it's about this workshop. Today is the second day of our workshop, and this workshop is great chance to us to develop our knowledge and skills. As a team member of Gryffindor team, I learned how to do teamwork with all together, and we learned from this workshop how to do dialogues, speeches, and etc. This workshop will be a remarkable thing for my life, and in the end, thank you sir for everything. Thank you. This workshop is also not only about the studies. This workshop is about like the leadership, teamwork, time management, and many other things. And also, I'm truly grateful to have this kind of sir to tell us about these kind of things. And I really appreciate to who organized this event to make it a success. And this is a great opportunity to all of us to learn about new things, dialogues, speeches, and many other things. Thank you. Morning everyone. This workshop is big and beautiful. I feel very happy. We learn how to handle a team and how to be a leader. This workshop is very valuable and important to us, and I feel very happy about this workshop. Hello my dear sir and my dear friends. Today I am here to talk about my ambition. An ambition is like a goal that we have to achieve in our life. We have to overcome our fears, challenges, and work hard for it. To achieve my ambition, I have to work hard and prove my skills to them. My ambition is to be a doctor. You might think doctor's job is hard, but doctor is the third god in our life. And doctor help people with medicine and save them. To achieve my ambition, I have to work for it. Thank you for listening. Hello everybody, today I'm here to present a speech about the English Day. So English Day is a special event celebrated in all schools to promote the English language. So at that day, students are encouraged to only speak in English language. At that day, students perform various activities like dramas, poems, speeches and etc. At that preparation for the English Day improves dedication and teamwork. Teachers guide students to perform confidently and clearly. At past years, in 2025, we had an awesome English Day celebrated by our class. So that was my first English Day that I ever celebrated, and that was a great experience. And at that time we worked. I think you all can remember we worked as a team, and we got many obstacles. And our class students performed various activities like dancing, singing. And there was a big crowd. At Panadur to watch our day. That was a very amazing day that I can remember. And we all met new friends that we hadn't before. And that was a fantastic day, and we enjoyed that day a lot. So as to the students who performed great, they got presents from sir, and that encouraged students to perform on activities like that. So I think English Day is very important, and that day we all can work together, and that is an amazing day. So English Day is a very important thing, important celebration. And English Day is celebrated in all schools. So I think that was a great day, and that's all for my dear teachers and my dear friends. Today I am talk about my school. My school is a Prince of Wales College. It is 150 years old. Sir W.W. Kannanga is teaching our school.
It is a big and beautiful. Kusal Mendis is learning our school. Oh, Kusal Mendis is from your school. Wonderful. Yeah. What else you can talk about your school, darling? Yeah, very good. Good try. Continue. Velarge's father is Cambrian. Our Prince of Wales students are Cambrians. Okay, how many students are there in your school? 5,000. 5,000 students. Are you sure? Three. Okay. 3,000 students. Okay. How many teachers are there in your school? 400 to 500. 400 to 500 around. Now you don't remember the exact amount, no? Right, never mind. Right. Right. Okay, but it was a good try, darling. Huh? Good try. Developing, right? How old? In which grade are you in school? Grade 7. Grade 7. No problem. You are developing. Huh? Don't worry. Huh? I'll make you develop. Like the others. Huh? Don't worry. What we are going to learn? Spoken English terms. Make a harima වැදගත්. මේ spoken English terms කියන එක හරි වැදගත් හැම දිනාටම right. එතකොට අපි බලමු expressions for asking questions. යම්කිසි බාහිර කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ඉස්සරහා ඔයා කොහොමද එයාගෙන් ප්‍රශ්නයක් අහන්නේ කියන එක ගැන ඔන්න අපි ඉගෙන ගන්නයි හදන්නේ. මොකද බැරියෝ කෙනෙක් නිකන් ඉන්නකොට බෑනේ නේද? When someone is there we have to ask questions no. හරි. Page number 17 වල වෙන මේ book එකේ one day workshop book එකේ page number 17 වල හැමෝම මගෙත් එක්ක කියමු. Repeat after me. Could you please explain this again? One more time. Could you please explain this again? මොකක්ද කියන්නේ? දැන් ඕගොල්ලෝ මේ ක්ලාස් එකේ නිකන් මගෙන් අහනවා could you please explain this again? කරුණාකරලා තව එකපාරක් මේක විස්තර කරන්න පුළුවන්ද? Could you please explain this again? Right. Number 2. දැන් ඔයා දන්නේ නැති කෙනෙක් ඉන්නවා. හරිම polite word එකක් තමයි මේ modal auxiliaries වල තියෙන මේ කියන එක. මේ ගොඩාක් official language එකේදී ඔයා කාර්යාලයක වැඩ කරනකොට එහෙම නැත්නම් හොඳ official grade එක රාජකාරී මට්ටමින් වැඩක් කරද්දී මේ MAY මේ කියන එක පාවිච්චි කරනවා. මං ඉස්සෙල්ලා කියලා දුන්න පැටි ඔයගලන්ට මොකද්ද මේ කියන එක modal auxiliaries එක කියන්නේ ක්‍රියාපදයක කීවෙනි ස්වරූපයද කියන බලන්න දන්න කෙනෙක්? ඇහුන්නේ? ක්‍රියාපදයක පළවෙනි ස්වරූපෙන්නේ. very nice good right. එතකොට ඔන්න කෙනෙක්ගෙන් අහන ඔයා හරි polite විදිහට කොහොමද දන්නේ? may I know your name? කරුණාකරලා මට ඔබේ නම කියන්න පුළුවන්ද? මට දැනගන්න පුළුවන්ද ඔබේ නම? may I know your name? right. next one. Number 3. Can you help me with my homework? ඔයා කවුරු හරි කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලනවා Tamanට. කොහොමද උදව්ව ඉල්ලන්නේ? Can you help me with my homework? ඔබට පුළුවන් ද උදව් කරන්න? මේ can කියන එක යම්කිසි ආයාචනයක් කරන්න මොක කියනවා. Can I have something to drink? මට මොනවා හරි දෙන්න බොන්න. Can I have something to eat? මට මොනවා හරි දෙයක් දෙන්න කන්න. මේ can කියන එක යම්කිසි ආයාචනයක් ඉල්ලීමක් කරද්දී තමයි පිටිය පාවිච්චි කරන්නේ. මේකත් අපි කියලා දුන්න modal auxiliaries වල එකක්. මේ can කියන්නේ. එහෙනම් can එකත් එක්ක එන්නේ ක්‍රියාපදයක කීවෙනි ස්වරූපයේද? පළවෙනි ස්වරූපය. very good. හරි. just repeat after me. Can you help me with my homework? Can you help me with my homework? ඊට පස්සේ දිනන තව ආයතනයක් මොකද්ද? Would you mind repeating that? ඔයා කෙනකින් අහනවා කමක් නැද්ද? Would you mind? It's a nice word. මොකද්ද මේ? Would you mind? කමක් නැද්ද? කමක් නැද්ද? Would you mind? කොහොමද අහන්නේ? Would you mind repeating that? කමක් නැද්ද? ඔයා අනේ පොඩ්ඩක් ආයි පාරක් කියන්න පුළුවන්ද? කමක් නැද්ද? Can you repeat it after me? Would you mind repeating that? Would you mind repeating that? Wonderful, right. ඊට පස්සේ දින මොකද්ද? Is it possible to meet tomorrow? ඔන්න possible කියන්නේ හැකියාවක්. ඔයාට පුළුවන්ද? Is it possible to meet tomorrow? හෙට ඔයාට මුණ ගැහෙන්න පුළුවන්ද? possible කියන්නේ මොන හරි පුළුවන්ද බැරිද කියලා. දැන් මම කියනවා බෑ කියලා. No I can't. possible කියන්නේ විය හැකියාවක්. possibility. Expressions for giving opinions. Number 1. I think, in my opinion, I feel from my point of view. Okay. Number 2, team number 2. Expressions for giving opinions. I think, in my opinion, I believe from my point of view. Wonderful and great. Okay. Team number 3. Expressions for giving opinions. Right. Team number 3. Start. I think, in my opinion,
very good. හොඳයි. දැන් පෙරලන්න බැරිව page number 18 වලට ඔහොමම අපි කියමු expressions for agreement and disagreement. ඒ කියන්නේ යම්කිසි එකගතාවයක් සහ විරුද්ධතාවයක් වුණාම අනිත් පාර්ශවයට ප්‍රකාශ කරන්නේ කොහොමද? Expressions for agreement and disagreement. Right? That's very important. Agreement. First of all, I thanks for the sir and teacher to organize this workshop, and I learned about how to create dialogues and how to present a speech. We enjoy this workshop, and this workshop is very beautiful and very learnful workshop. I like this workshop, and Actually, in this workshop, it helps me for develop the 4 basic skills in the English called speaking, writing, reading, and listening. Not only that, I have developed the skills of communication, team spirit, and unity. This workshop is really valuable and useful for everyone. And the teaching method was really easy and simple to understand. So finally, I would like to offer my gratitude for our sir to conduct such a valuable workshop for us. Thank you. I feel gratitude my sir for organizing a workshop like this. I am very glad to be a part of this and be here today. I learned many things like how to work together and importance of leadership. Today, I think I improved my knowledge, and not only that, I learned importance of teamwork and leadership, how to communicate with others politely, and time management. This is what I feel about our workshop. Thank you. Yes, I agree with you. Repeat after me. Yes, I agree with you. That is a good idea. That is a good idea. I think so too. I think so too. Exactly. Repeat after me. Disagreement කියන්නේ ඔයා එකග වෙන්නේ නැහැ. ඔයා යම් කිසි දෙයකට එකග වෙන්නේ නැහැ අනිත් පාර්ශවයට. So how to say that? Repeat after me. I am not sure about that. I am not sure about that. Very good. I see your point, but I think differently. I see your point, but I think differently. මෙන්න මේක හරිම වැදගත් පැටියෝ. I see your point. එයාට shape එකේ තමයි කියන්නේ. කොහොමද කියන්නේ? I see your point. මට ඔයාගේ දේ පේනවා. I see your point. But I think differently. නමුත් මම I think differently. නමුත් මම හිතන්නේ වෙනස් විදිහකට. I see your point, but I think differently. That's very important. Right? හරිම කෙනෙක්ට හිත රිද්දන්න නැතුව තරහ කරගන්න නැතුව ඔන්න තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන විදිහක්. මේක හරිම ලස්සන ටර්ම් එකක්. ඒක highlight කරගන්න හැමෝම. Okay, මම ආයි පාරක් කියනවා. I see your point, but I think differently. මම ඔයාගේ දේ දකිනවා. I see your point, but I think differently. නමුත් මම හිතන්නේ වෙනස් විදිහකට. Right? Okay. Disagree. මම හරිම ගෞරවාන්විතව මගේ විරෝධය ප්‍රකාශ කරනවා. I respectfully disagree. Right. ඊළඟ එකත් බලන්න. අන්න මේකත් හරිම ලස්සන විදිහක් කෙනෙක්ට කියන තමන්ගේ disagreement එක තමන් එකග නැහැ කියන එකට තව ලස්සන විදිහක්. මොකක්ද ඒක? Maybe there is another way. ඒකත් highlight කරගන්න. Maybe there is another way. කොහොමද කියන්නේ? Maybe සමහර විට maybe there is another way. සමහර විට තවත් වෙනස් විදිහක් තියෙන්න පුළුවන්. කියන්න. Repeat it after me. Maybe there is another way. හයියෙන් කියන මැනික. එයා කියනවා කොහොමද? Maybe සමහර විට තවත් විදිහක් තියෙන්න පුළුවන් කියලා. right. ඒකත් Spoken English with Dr. Dhananjaya Wijesekara. ආදරයට ආදරේ සෙනෙහසින් Spoken English.